ආයිබෝවන් ඊළඟට මම අද දවසේ යන්නේ ලොතරැයි වාසනා පිළිබඳව වැදගත් දෙයක්. ලොතරැයි වාසනා ඇති වෙන්න නම් Tamanට අනිවාර්යයෙන්ම කේන්දරේ ධන යෝග තියෙන්න ඕන. කේන්දරයක ධන යෝග කියන එක බලා ගන්න ජ්‍යොතිෂය පිළිබඳ යම්කිසි දැනුමක් තියෙන්න ඕන. ඉතින් ගොඩක් අයට අපි සරලව දේවල් දාලා ගොඩක් අයට ඒ දැනුම නොලෙජ් එක මේ වෙනකොට තියෙනවා. නැත්නම් යම්කිසි බහුසුතභාවයක් තියෙන්න ඕන මේ පිළිබඳව පසක් කරගන්න. නිකම්ම මේක තේරෙන්නේ නැහැනේ අපි කිව්වට. හරිද? මේෂ ලග්නේ ඉඳලා මීන ලග්නේ නම් පිළිවෙලට ගණින්න පුළුවන් වෙන්න ඕන පළමුවෙන්ම. නැත්නම් අපි කියන රාශිය දැනගන්න විදියක් නැහැනේ. ඉතින් ප්‍රධාන වශයෙන් මම අද යන්නේ මහා ධන යෝග නම් ගොඩක් හේතු 11 තැන්පත් වීම තුලින් ඇති වෙලා තියෙනවා පරිවර්තන යෝග වලින්. ඒකට උපාලි විජේවර්ධනගේ තිබ්බේ මහා පරිවර්තන යෝගයක් ලග්නාධිපතිය 11 අධිපතිය කියලා මම තමුන්නාන්සලට කියලා තියෙනවා. ගුරු සෙනසුරු 11 ලග්නාධිපතියෝ රාශි දෙක මාරු කරන් ඉදීමතිලු. ඒ වගේම මැලිමන් මුදලාලිගේ නෝනගේ කේන්දරේ ඔය කේතු 11 මහා පරිවර්තන යෝගයක් තිබ්බා බුධ ශනි අතර. හරි? 4-10 අධිපති බුධ ශනි අතර මහා පරිවර්තන යෝගයක් තිබ්බා. මම හිතන්නේ ඉන්දියාප්ප මුදලාලිට බේක සාමාන්‍ය බේකරියකින් පටන් ගත්ත ඉන්දියාප්ප මුදලාලි මේ දක්වා දැන් මේ නකොට ජීවිතුන් අතර තුමන් නැතු උනත් දරුවෝ ව්‍යාපාරය කරගෙන යනවා. මේ ලංකාවේ තියෙන ලංකාවට විදේශ මුදල් ගලාගෙන එන හොඳ නිෂ්පාදන ආයතනයක් මැලිමන් ආයතනයෙන් ඊට පස්සේ තමයි මංචි සමාගම පටන් ගත්තේ. ඉතින් මේ මැලිමන් ආයතනය ඒ නෝනගේ කේන්දරේ බලයෙන් තමයි මේ දිනු ඇති වෙලා තියෙන්නේ කියන එක මම කියලා තියෙනවා. ඒ වගේම පැරණි අය කියනවා අපි අහලා තියෙනවා හේමා ප්‍රේමදාස මැතිණිගේ රවි තුලාවේ නීච වීමේ බලය නිසා ප්‍රේමදාස ජනාධිපතිතුමා කියලා ප්‍රේමදාස රාජයෝග නැහැ සේනක යෝගේ විතරයි තිබ්බේ අපි කියලා තියෙනවා. ඊළඟට කේන්දරයක තමන්ට භූමි වාසනාව ලැබෙනවා නම් තමන්ගේ කේන්දරයේ 4 වෙන්නාධිපතිය 4 වෙන්නාධිපතිය උච්ච වෙලා වෙන රාශියක ඉන්න ඕන. 4 වෙන්නාධිපතිය බලවත් වෙන්න ඕන. ඒ වගේම මේ රටේ මම තමුන්නාන්සලට කියන්නේ පෙර පින කියන එක තියෙනවා. 9 වෙන්නාධිපතියගේ තත්ත්වයේ අඩු වශයෙන්ම උච්ච සක්සේස මිත්‍ර තත්ත්වයක් ඉන්න ඕන. මේ ධන යෝග තිබ්බට ඒවා පළ දරන්න නම් ඒ ධන යෝගයට අදාළ ගහයගේ මහා දසාවල් ලබන්න ඕන. ප්‍රධාන ධන යෝග වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ හේතු 11 පිහිටීමට අමතරව 11 අධිපතිය 11 තැන්පත් වීම 2 අධිපතිය 2 තැන්පත් වීම. හරි? 1 ලග්නාධිපතිය දෙවැන්නේ හෝ ලග්නාධිපතිය 11 වෙනි අයස්ථානයේ තැන්පත් වීමට අමතරව මෙන්න මේ ආකාරයට ඔබේ කේන්දරයේ ගහයන් තැන්පත් වෙලා ඉන්නවනම් ඔබට ප්‍රධාන ධන යෝග ඇති කරනවා. විශේෂයෙන් එකාධිපතියයි 11 අධිපතියයි එකාධිපතියයි 2 අධිපතියයි එකාධිපතියයි 4 අධිපතියයි එකාධිපතියයි 5 අධිපතියයි එකාධිපතියයි 7 අධිපතියයි එකාධිපතියයි 9 අධිපතියයි එකාධිපතියයි 10 අධිපතියයි එකාධිපතියයි 11 අධිපතියයි මම කිව්ව මුලදීම ආයේ 7 අධිපතියයි 11 අධිපතියයි 7 අධිපතියයි 10 අධිපතියයි 7 අධිපතියයි 9 අධිපතියයි ඒ වගේම 2 අධිපතියයි 4 අධිපතියයි මෙන්න මේ ආකාරයට මහා පරිවර්තන යෝග 20 තියෙනවා නම් ඔබේ ජන්මපත්‍රයේ ඔබට ලොතරැයි වාසනා ඇති කරනවා. නිකම්ම ලොතරැයි වාසනා ගේන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඒකට කේන්දරේ මේ පරිවර්තන යෝග ධන යෝග තියෙන්න ඕන. දැන් මේ නුගේගොඩ නගරේ හිටපු ප්‍රධානම කෝටිපතිය මේ වෙනකොට කොරෝනා කාලේ මිය ගියා. අවුරුදු 80 ගණක් වෙලා මේ රටේ මං හිතන්නේ උඩ කොළඹ දිස්ත්‍රික්කයේ විතරක් ව්‍යාපාරික විස්ථාන 28ක් තියෙනවා. ඔහුගේ කෝටි 10 ඉක්මවනවා මාසික ආදායම සුද්ධ ආදායම. එතුමා මරුණා. ඉතින් දියණිවරු 4 දෙනෙක් සහ පුතෙක් තමයි ඉන්නේ. ආයට ඒ වයි තුන ඒකෙත් කේන්දරේ පරිවර්තන යෝගය සහ හේතු 11 පිහිටීමක් තමයි තියෙන්නේ.
හේතු 11 පිහිටීම ඒක මහා සුපිරි ධන යෝගයක් කියලා මම කියලා තියෙනවා. එලිසබෙත් මහරජිනගේ 6 වෙනි ජෝර්ජ්ෙත් මේ ග්‍රහ පිහිටීම් තියෙනවා කියන එක මේ රටේ ජනතාවට ජ්‍යොතිෂය පිළිබඳ උනන්දුවක් දක්වන අයට මම පවසලා තියෙනවා. ඉතින් Tamanට ඒ දේවල් ලබන්න තමන්ගේ යෝගකාරක 159 අධිපතියන්ගේ දසාවක් ලැබලා තියෙන්න ඕන. පෙරපින තියෙන්න ඕන 9 වෙනි අධිපතිය බලවත් වෙන්න ඕන. ඉතින් 9 වෙනි අධිපතිය ධනස්ථාන ඊටම නිසා තමයි කෝටි ගානක කොමිස් මුදල් මහින්ද රාජපක්ෂට ලැබුණේ. නෙළුම් කුල්ලෙක් විතරක් කෝටි 2000 ගැව්වා කියලා ජනාධිපති වෙලා ඒ අස්සම් කරපු ගිවිසුම් එළියට දැම්මා මෛත්‍රීපාල සිරිසේන. නැත්නම් අපි මේවා දන්නේ නැහනේ. හරි, ඒ ගැන තමුන්නාන්සලා පොඩ්ඩක් හිතලා බලන්න. පුණ්‍යස්ථානාධිපතිය උච්ච සක්සේස් මිත්ව තත්ත්වෙන් ඉන්නවද කියන එකයි මං කියපු පරිවර්තන යෝග තමන්ගේ කේන්දරේ තියෙනවද කියන එකයි Tamanට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ලග්න 12ෙම යෝගකාරක ග්‍රහයන් ගැන පොඩ්ඩක් අද තමුන්නාන්සලට කියලා දෙන්නම් අලුතෙන්. මේෂ ලග්නෙට යෝගකාරක වෙන්නේ ලග්නාධිපති කුජ ග්‍රහයයි රවි ගුරු ග්‍රහයයි. ඒක මහා නාමයේ අධිපතියෝ ඒ තුන් දෙනා. ඊළඟ උචම ලග්නේ ලග්නාධිපති සිකුරුයි බුධයි සෙනසුරුයි යෝගකාරක උචම ලග්නෙට. උචම ලග්නෙට සෙනසුරු තරම් සුබඵල දෙන්නේ කිසිම ග්‍රහයෙක්. මොකද කේන්දරයේ බලවත්ම ස්ථාන දෙක 9 10 අධිපතිීමේ බලය නිසා. ඊළඟ මිථුන ලග්නෙට යෝගකාරක වෙන්නේ බුධ සහ සිකුරු ග්‍රහය තුන් දෙනෙක් නැහැ. කටක ලග්නේ ගත්තොත් සඳු කුජ ගුරු කියන ග්‍රහය තුන් දෙනා තමයි යෝගකාරක වෙන්නේ. සිංහ ලග්නේ ගත්තොත් රවි කුජ ගුරු යෝගකාරක වෙන්නේ. ආය කන්‍යා ලග්නේ ගත්තොත් බුධ සහ සිකුරු තමයි යෝගකාරක ග්‍රහයන් වෙන්නේ. තුලා ලග්නේ ගත්තොත් සෙනසුරුයි බුධයි සිකුරුයි යෝගකාරක වෙන්නේ. වෘශ්චික ලග්න ගත්තොත් කුජ ගුරු සහ සඳු කියන ග්‍රහය තුන් දෙනා තමයි යෝගකාරක වෙන්නේ. ධනු ලග්නේ ගත්තොත් රවි කුජ ගුරු තමයි යෝගකාරක වෙන්නේ. මකර ලග්නේ ගත්තොත් සෙනසුරු බුධ සිකුරු යෝගකාරක වෙන්නේ. කුම්භ ලග්නේ ගත්තත් සෙනසුරුයි බුධයි සිකුරුයි තමයි යෝගකාරක වෙන්නේ. මීන ලග්නේ ගත්තොත් සඳු කුජ ගුරු තමයි යෝගකාරක වෙන්නේ. මෙන්න මේ යෝගකාරක ග්‍රහයන්ගේ දසාවල් ලබනවා නම් තමුන්නාන්සලට අවුරුදු 20ත් 65ත් අතර වගේ තමන් උත්පත්ති තත්ත්වයට වඩා යම් කිසි දියුණුවක් ලබනවම තමයි. ඒ වගේම සිකුරු ග්‍රහය තමන්ගේ කේන්දරේ සතුරු වෙලා හතර වෙන්නේ හිටියත් ලස්සන ගෙවල් දොරවල් යාන වාහන ලැබීමේ වාග්ය තියෙනවා. මේවා තමයි අපේ පරිශ්‍රණ වලින් සනාථ කරගත්ත දේවල්. ඒ වගේම තමන්ගේ කේන්දරේ රාහු කියන ග්‍රහය 4 9 10 12 තැන්පත් වීමෙන් හෝ සඳු 4 9 10 12 තැන්පත් වීමෙන් හෝ චන්ද්‍ර රාහු දෙන්න සංයෝග වීම තුලින් විදේශ ගමන් යෙදෙනවා දියුණුව පිණිස. ඔවුන්ගේ පෙර ආත්ම ලංකාවේ නෙවෙයි කියන එකත් පවසන්න පුළුවන් අපිට. තමුන්නාන්සේලා මං හිතන්නේ මම කලින් මේ පිළිබඳ වීඩියෝ එකක් දැම්මම පිටරට පදිංචි අය ප්‍රතිචාර දක්වලා තිබ්බා ඒ කියපු විදිහටම එහෙම තියෙනවා කියලා. එහෙනම් ජ්‍යොතිෂයේ බොරු කරන්න බෑ කාටවත්. බොරු කරන මේ මං කියපු වගේ පුද්ගලයෝ ඉන්නවා. ගිය අවුරුද්දේ වෙච්ච අනාවැකි දිහා බලලා ස්වාභාවික දේවල් දිහා බලලා ගහනවා අනාවැකි. ඇයි අපි අනාවැකි කිව්වේ නැත්තේ? ගම්මතුර මේ කුණාටු මේවා එනවා කියලා හැම අවුරුද්දෙම මේවා එනවනේ. ඒක තමුන්නාන්සලා දන්නවනේ. ඒවා අනාවැකි වෙන්න බෑනේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රටේ අද නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතේ ඒක දැනුවත් කරලා තියෙනවා. නමුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට උනත් කියන්න බැරුණා මිලිමීටර් 4500ක වර්ෂාපතනයක් එනවා කියලා. ඒක එංගලන්තයේ BBC වලින් කියලා තියෙනවා. නමුත් මෙහි පුනා 12 වෙනි ඉඳලම කිව්ව 3 වතාවක් මේ වගේ තද වැසි ඇති වෙන බවට අනාවැකි පළ කරා. ඉතින් එහෙනම් තමුන්නාන්සලට මේ මම අද දවසේ ධන යෝග යෝගකාරක ග්‍රහයන් සහ ප්‍රධාන ලොතරැයි වාසනා ඇදීමේ
ග්‍රහපීඨීන් ග්‍රහපීඨීන් පිළිබඳව පොඩි විවරණයක් කරා. තවත් දවසක අපි තවත් වීඩියෝ එකක් ගෙන මේ බලාපොරොත්තු වෙන දවස් සමු ගන්නවා. තෙරුවන් සරණයි, ජය වේවා.